පිරමීඩ මේවා නිකන් ගල් ගොඩක් නෙවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝකයේ මිනිස්සුන්ව පුදුම කරවපු අදටත් හරියටම හදාගත්ත විදිය හිතාගන්න බැරි ලෝක පුදුමයක්. අපි හිතාගෙන ඉන්නේ පිරමීඩ ගැන හැම දෙයක්ම දැන් ලෝකේ හොයාගෙන ඉවරයි කියලානේ. ඒත් ඔබ දන්නවද මේ යෝධ පිරමීඩ ඇතුලේ අදටත් කාටවත්ම හොයාගන්න බැරි වුණු කිසිම මිනිස්සෙක් පය නොතපපු රහස් කාමර තියෙනවා කියලා. ඊජිප්තුවේ තියෙන ලොකුම පිරමීඩය තමයි ගීසාහි මහා පිරමීඩය. මේක හදලා තියෙන්නේ මීට අවුරුදු 4500කට විතර කලින් කෝෆු කියන රජතුමා වෙනුවෙන්. පුරා විද්‍යාඥයින් අවුරුදු ගාණක් තිස්සේ මේක ඇතුලේ පරීක්ෂණ කළා. රජතුමාගේ මිනි පෙට්ටියේ තියෙන කාමරය, රජුණගේ කාමරය වගේ දේවල් ඔවුන් හොයාගත්තා. නමුත් හැමෝම හිතුවේ එච්චරයි කියලා. ඒත් කතාව එතනින් ඉවර වුණේ නැහැ. 2017 අවුරුද්දේ විද්‍යාඥයින් කණ්ඩායමක් අපූර්ව වැඩක් කළා. ඔවුන් පිරමීඩේ කඩන්න බිඳින්නේ නැතිව අති නවීන තාක්ෂණයක් පාවිච්චි කරලා පිරමීඩය ස්කෑන් කළා. හරියටම අපේ ඇඟේ එක්ස්රේ එකක් ගන්නවා වගේ. එතනදි තමයි මුළු ලෝකෙම හෙල්ලුණු ඒ රහස එළියට ආවේ. පිරමීඩේ මැද හරියටම ප්‍රධාන ගැලරියට ඉහළින් අඩි 100ක් විතර දිග යෝධ හිස් අවකාශයක් තියෙන බව ඔවුන්ගේ පරිගණක තිරවල සටහන් වුණා. මේක හඳුන්වන්නේ The Big Void නැත්නම් යෝධ හිස් කුටීරය කියලා. පුදුම වැඩේ කියන්නේ මේකට ඇතුල් වෙන්න දොරක් නැහැ. ජනේලයක් නැහැ. පිටතින් කිසිම සම්බන්ධයක් නැහැ. අඩුම තරමේ මේ පිරමීඩේ හදපු දවස් ඉඳලා අද වෙනකම් මේ රහස් කුටි ඇතුලේ තියෙන හුලං පොදක්වත් එළියට ඇවිත් නැහැ. ඇයි මේ වගේ රහස් කාමරයක් හැදුවේ? මේක ඇතුලේ මොනවද තියෙන්නේ? සමහර විද්‍යාඥයින් කියනවා මේක පිරමීඩේ බර දරා ගන්න හදපු හිස්තැනක් විතරයි කියලා. ඒත් තවත් සමහරු කියනවා පාරාවෝ රජතුමාගේ ආත්මයට අභ්‍යවකාශයට යන්න හදපු රහස් පාරක් කියලා. එහෙමත් නැත්නම් අපි කවදාවත් දැකපු නැති පුරාවස්තු පොත්පත් හෝ වෙනත් ලෝකයක තාක්ෂණයක් මේක ඇතුලේ තියෙන්න පුළුවන් කියලත් මතපල වෙනවා. මේ ළඟදී අවුරුදු 2කට විතර කලින්, ඒ කියන්නේ 2023 වසරේදී තවත් මේ වගේම රහස් කොරිඩෝවක් කැමරාවක් යොදාගෙන හොයාගත්තා. නමුත් අර ලොකු කුටීරය ඇතුළට යන්න තාමත් තාක්ෂණය මදි. තාක්ෂණයෙන් අපි හදට ගියත් අඟහරුට ගියත් පොළවේ තියෙන පිරමීඩේ ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද කියලා හොයාගන්න අපිට තාම බැරි වෙලා තියෙනවා. ඔබ හිතන්නේ අවුරුදු 4500ක් පරණ රහස් කුටිය ඇතුලේ මොනව ඇති කියලාද? රත්තරන්ද, පිටසක්වල තාක්ෂණයේද, නැත්නම් නිකම්ම හිස් අවකාශයක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. දැනුම හොයන ඔබේ යාළුවන්ටත් ආදරණීයන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම කුතුහලය දනවන දේවල් දිගටම බලන්න දැනගමු අපිව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් යලිත් දවසක හමු වෙමු. ජය වේවා. සුබ දවසක් ඔයාට.